කුස්සියේ වූ කුඩා ජනේලයෙන් රිංගා ආ හිරුරේ ස්තීරුවක් උයමින් සිටි සිව්මැලිගේ දිගු කළුහිසකෙස් මත රැඳී එයට රන්වන් පැහැයක් එක්කලේය. වයස 38ක් වුවද ඇගේ පෙනුමෙන් සිනහවෙන් සහ චලනයන්ගෙන් දිස් වූයේ 20 ගණන් වඩ අගභාගයේ තරුණියකගේ නැල්වුම් බවකි. ඇගේ නමටම ගැලපෙන සිව්මැලි සිරුර දඟකාර ඇස් සහ නිතරම මුවඟ රැඳී සිනහව අයට පුදුමාකාර තරුණ බවක් ලබා දුන්නේය. මේ පුංචි අම්මාගේ මුළු ලෝකයම කැරකෙමින් තිබුණේ ඇගේ 20 හැවිරිදි එකම පුතා රෙහාන් වටාය. රෙහාන් යනු නූතන ලෝකයේ තරුවකි. ඔහුගේ YouTube නාලිකාව තරුණ තරුණියන් ලක්ෂ ගණනකගේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත් තිබිනි. ඔහු කඩවසම්ය, නිර්මාණශීලීය. නමුත් ඒ සියල්ලටම වඩා ඔහුගේ සාර්ථකත්වයේ නොපෙනෙන සෙවණැල්ල වූයේ ඔහුගේ මවයි. අම්මී, මොකද මේ දිව්‍ය ලෝකෙන් වගේ එන සුවඳ? අද මොකද විශේෂ? රෙහාන් කුස්සියට ආවේ ජිම් එකට ඇඳගෙන යන ටී-ෂර්ට් එකකුත් කොට කලිසමකුත් ඇඳගෙනය. ඔහුගේ සිරුරේ රැඳී තිබූ සියුම් දහදිය බින්දු සහ නැවුම් සුවඳ විලවුන් සුවඳෙන් පෙනී ගියේ ඔහු දැන් ව්‍යායාම කර ස්නානය කර පැමිණි බවයි. සිව්මැලි හැන්දෙන් පොල් සම්බෝලේ කලවම් කරන ගමන් සිනාසුනාය. විශේෂයක් නැහැ මගේ රත්තරම් පුතේ. ඔයා ආසම කැම ටික හැදුවා. පරිප්පු, පොලොස් ඇඹුල, රතු ලුණු දාලා බෙදපු හාල් මැස්සු ටිකක්. රෙහාන් පිටිපසින් පැමිණ සිව්මැලිගේ උරහිසවට ආත දමා ඇගේ උරහිස මතින් හිස දමා කම්මුලට උණුසුම් හදුවක් දුන්නේය. අම්මෝ, මගේ පුංචි අම්මා මාව සුරතල් කරන හැටි. ඔයා දන්නවද? ඔයාගේ අතින් කන කෑම එකකට මේ ලෝකේ කිසිම 5 star හෝටලයකටවත් ලං වෙන්න බෑ. මේ ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයයි. පිටතින් බලන කෙනෙකුට ඔවුන් මව සහ පුතායයි කීමද අපහසුය. ඔවුන්ගේ බැඳීම ඊතරම්ම සමීප, මිත්‍රශීලී එකක් විය. රෙහාන්ගේ බොහෝ වීඩියෝවල සිව්මැලිගේ අතක්, සිනහවක්, නැතහොත් අගේ කටහඩක් හෝ එතුලත් විය. ඔහුගේ රසිකයන් ඇයව හැඳින් වූයේ රෙහාන්ගේ ලස්සන අක්කා ලෙසිනි. රෙහානය නිවැරදි කිරීමට කිසිද උත්සාහ නොකළේ. ඒ අභිරහස ඔහුගේ නාලිකාවට වැඩි අවධානයක් සහ කුතුහලයක් ගෙන දුන් නිසාය. අම්මී, මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. රෙහාන් කෑම මීසයේදී කතාව ආරම්භ කළේය. ඔහුගේ කටහඬේ වෙනදා නැටි බරපතල කමක් ගැබ් වී තිබිනි. මොකද්ද රත්තරන්? ප්‍රශ්නයක්ද? සිව්මැලි විමසුවේ බත් පිඟානට එබෙමින් සිටු දෑස් ඔසවමිනි. නෑ, ප්‍රශ්නයක් නෙවෙයි. මම කෙනෙක් එක්ක යාළු වෙලා ඉන්නවා. සිව්මැලිගේ අතේ තිබූ හැන්ද මොහොතකට නැවතුණි. ඇගේ හදවතේ සියුම් කටුවක් එනුණාක් මෙන් ඇයට දැනිනි. එය ඊර්ෂ්‍යාවක් නොව, වසර 20ක් තිස්සේ ඇය පමණක් රැජිනව සිටි රාජධානියට උරුමකාරියක් පැමිණීම නිසා ඇති වූ අනියත බියකි. තම පුතා තමාගෙන් දුරස් වේදෝ යන බියකි. ඇය තොල්පට තදින් සපාගෙන වේදනාව සංගවාගත් සිනහවක් මවාගත්තාය. ඒක ගොඩක් හොඳ දෙයක් නේ පුතේ. කවුද ඒ වාසනාවන්ති මගේ පුතාගේ හිත හොරකම් කරපු? එයාගේ නම ෂනේලි. එයාත් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්. අපි කොලැබරේෂන් එකක් කරද්දි තමයි සෙට් උනේ. එයා හරි හොඳයි අම්මි. මම හිතුවා හෙට රැට එයාව ඩිනර් එකට ගෙදර එක්කන් එන්න. සිව්මැලිගේ සිනහව එලෙසම පැවතියද ඇගේ දැස්වලට නැගුණු කඳුළු පටලය ඇය දක්ෂ ලෙස සංගවා ගත්තාය. පුතාගේ ලෝකයට අලුත් රැජිනක් පැමිණෙමින් සිටියාය. පසුදා සවස සිව්මැලි වෙනදාටත් වඩා සූදානම් වූය. ඇය ලා නිල් පැහැති මල් මෝස්තරයක් සහිත දිගු ගවුමකින් සැරසි කොණ්ඩය මෘදුව ගොතා තිබුණි. රෙහාන්ගේ පෙම්වති ඉදිරියේ තම පුතාට අපහසුතාවයක් ඇති කිරීමට ඇයට කිසිසේත්ම අවශ්‍ය නොවිය. ෂනීලි යනු නූතන පෙනුමක් ඇති අධික ආත්ම විශ්වාසයකින් යුත් සන්නාමගත ඇඳුම් වලින් සැරසුණු තරුණියකි. ඇය රෙහාන්ගේ අතේ එල්ලි ගෙට ඇතුළු මොහොතේම සිව්මැලි දෙස බැලුවේ හිසේ සිට දෙපතුල දක්වා විමසිලිමත් බැල්මකිනි. අහා, මේ ඉන්නේ රෙහාන් හැමතිස්සෙම කීන එයාගේ අක්කා වෙන්න ඇති. ඇය අත දිගු කළාය. රෙහාන් අපහසුවෙන් සිනාසුනය. නෑ ෂනේලි, මේ මගේ අම්මා. ෂනේලිගේ මුහුණ පුදුමයෙන් සහ අවිශ්වාසයෙන් පිරී ගියේය. සිව්මැලි මෘදු ලෙස සිනාසුනාය. ඒ සිනහවේ සියුම් වේදනාවක් සැඟවී තිබුණි. නෑ දරුවෝ,
මම තමයි රෙහාන්ගේ අම්මා. එන්න, ඇතරට එන්න. රාත්‍රී ආහාරයේ පුරාවටම ෂෙනේලිගේ ඇස් තිබුණේ සියුමැලි දෙසය. ඇය ප්‍රශ්න ඇසුවේ රහස් පරීක්ෂකයෙකු ලෙසිනි. ඉතින් ආන්ටි ඔයා හරිම තරණ පාටයි. ඔයා කොහොමද මෙහෙම ඉන්නේ? රෙහාන්ගේ තාත්තකෝ? මේ ප්‍රශ්නය ඔවුන්ගේ නිවසේ තහනම් වචනයක් වැනිය. සියුමැලිගේ මුහුණ ෂණයකින් වෙනස් විය. ඇගේ දයස්වල තිබූ දීප්තිය නිවී ගියේය. රෙහාන් වහාම මැදිහත් විය. තාත්තා පිත් එක්ක නෑ ෂනේලි. ඒක ටිකක් සංවේදී මාතෘකාවක්. අපි ඒ ගැන කතා නොකරෙමු. නමුත් ෂනේලිගේ කුතුහලය ඇවිස්සී තිබිනි. ඇය රෙහාන් සහ සියුමැලි අතර ඇති සමීප සම්බන්ධය දෙස බැලුවේ. සැකයකිනි. රෙහාන් තම මවගේ පිඟානට වෑංජන බෙදන විදිහ, සියුමැලි ඔහුගේ හිසකෙස් සකසන විදිහ, ඕන් එකිනෙකා දිස බලන බැල්ම ඒවා අයට දිර වූයේ නැත. ඇගේ හිතේ තිබුණේ ඊර්ෂ්‍යාවකි. ෂනීලි ගිය පසු නිවස පුරා පැවතිය අමුතු බර නිහඬතාවයකි. රෙහාන්ට තම මවගේ සිත් ඇවුල හොදින්ම තේරුම් ගියේය. එදින රාත්‍රියේ තදින් වැස්සක් ඇද හැලෙන්නට විය. සුළඟේ සැරට ජනෙල් පියන්පත් එකිනෙක ගැටෙන හඬත්, අහස දෙබෑ කරමින් නැගෙන අකුණු හඬත් නිවසේ නිහඬ බව බිඳ දෙමිය. රෙහාන් තම කාමරයේ සිටියද ඔහුගේ සිට තිබුණේ මවගේ කාමරේය. ඔහු හිමිහිට නැගිට සියුමැලිගේ කාමරයට ගියේය. අය ඇඳමට වාඩි වී දනහිස් දික පපුවට තුරුළු කරගෙන ජනේලෙන් පිටත බලා සිටියාය. අකුණු වැලියේ වැටෙන සෑම වාරයකම ඇගේ කඳුලින් දිලිසෙන මුහුණ ඔහුට පෙනෙනි. අම්මි සියුමැලි ගැස්සී බැලුවාය. පුතේ ඔයා නිදාගත්තේ නැද්ද? රෙහාන් අසලින් ඇඳමට වාඩි වී අගේ සීතල වී තිබූ අතක් මෘදුව තම දෑත් අතරට ගත්තේ. ඔයා හොඳින්ද කියලා බලන්න ආවේ. ෂනේලි කියපු දේවල් හිතට ගන්න එපා. යා දන්නේ නැහැ. මට අවුලක් නෑ රත්තරන්. ඇය කීවදේ ඇගේ කටහඬ බිඳී තිබින. මට ඔයාව තේරෙනවා අම්මි. ඔයා මං ගැන බය වෙලා දින්නේ. මම ඔයාගෙන් දුරස් වෙයි කියලා. සියුමැලි නිහඬව හිස වෙනවාය. ඒ මොහොතේ ඇය ශක්තිමත් මවක් නොව බියටපත් කුඩා දැරියක් මෙන් විය. රෙහාන් ඇයව තමා වෙතට ලං කරගෙන ඇගේ හිස ඔහුගේ ශක්තිමත් උරහිස මට තබා ගත්තේය. වැස්සේ සිසිලස කාමරයට දැනුණද ඔවුන් වේදනාගේ උණුසුම ඊ සියල්ල පරාජය කළේය. අහන්නකෝ රෙහාන් ඇගේ කනට ලං වී කුඳුරේය. පිටත ඇසෙන ගිගුරුම් හඬ පරදවමින් ඔහුගේ සංසුන් කටහඬ ඇගේ සිතට සැනසිලිදායක මුමුණුවක්සේ ඇසිනි. ඒ වචනවල තිබූ උණුසුම ඇගේ සිරුරේ පැවති සියුම් වෙවුලීම පවා මොහොතකට නතර කළේය. කුණාටුවකින් ඇයව බේරා ගන්නා නැංගුරමක් මෙන් ඇගේ එකම ආරක්ෂකයා බව දැනිනි. මේ ලෝකේ කවුරු ආවත් කවුරු ගියත් මගේ ජීවිතේ පළවෙනි තැන තියෙන්නේ ඔයාට. මගේ පුංචි අම්මට. ඔයා තමයි මගේ වීරවරියා, මගේ රැජිනා. ඔහු අගේ නලලත මට උණුසුම් දිගු හාදුවක් තෙබුවේය. ඒ මොහොතේ සියුමැලිගේ හිතේ තිබූ සියලු බිය සැකපහව ගියේය. ඒ හදුව වචන දහසකින් කිව නොහැකි මම ඔබව රකින්නවා යන පොරොන්දුවක් බඳු විය. ඇය ඔහුගේ පපුවට තවත් තුරුළු වී දැස් පියාගත්තාය. පිටත වැස්ස තව තවත් සැරවෙද්දී ඔවුන් දෙදිනා ඒ මොහොතේ උණුසුම විඳිමින් සිටියහ. ඒ වචනයෙන් විස්තර කළ නොහැකි පවිත්‍ර ආත්මීය බැඳීමක සුන්දරත්වය විය. ෂනේලිගේ ඊර්ෂ්‍යාව සහ කුතුහලය දිනෙන් දින වැඩි විය. රෙහාන්ගේ සමාජ මාධ්‍ය ගිනුම්වල රසිකයන් සියුමැලි ගැන කරන වර්ණනා ඇයට දරාගත නොහැකි විය. "Wow, your sister is gorgeous. Rehan, marry your sister." වැනි විහිළු කමෙන්ටු ඇගේ කෝපය තවත් වැඩි කළේය. ඇය ඔවුන්ගේ අතීතයේ රහසක් සෙවීමට තීරණය කළාය. දිනක් රෙහාන් වීඩියෝ රූගත කිරීමකට නගරයෙන් පිටත ගොස් සිටි මොහොතක ෂනේලි සර්ප්‍රයිස් එකක් දීමට යයි පවසා ඔවුන්ගේ නිවසට පැමිණියාය. සියුමැලි ඇයව සාදරෙන් පිළිගත්තද ෂනේලිගේ අරමුණ වෙන එකක් විය. "ආන්ටි, මට රෙහාන්ගේ පොඩි කාලේ ෆොටෝ ටිකක් බලන්න ආසයි. එයා කොහොමද ඉස්සර කියලා." ඇය කීවේ බොළඳ සිනහවක් මවා ගනිමිනි. සියුමැලි තම පුපාගේ පෙම්වතියගේ ඉල්ලීම ඉවත දැමීමද නොහැකිව පැරණි ඡායාරූප ඇල්බමය ගෙනවිත් දුන්නාය. ෂනේලි ඇල්බමේ පෙරළමින් යද්දී ඇගේ දැස් එක තැනක නතල වියා. ඒ
ඊටම ලාබාල පෙනුමක් ඇති පාසල් නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටින සියුමැලි අතදරුවෙකු වඩාගෙන සිටින ඡායාරූපයකි. දරුවා රෙහාන් බව පැහැදිලිය. ෂැනේලිගේ මුවගට නැගුණේ නපුරු ජයග්‍රාහී සිනහවකි. ආන්ටි මට මේ ෆොටෝ එකේ ෆොටෝ එකක් ගන්න පුළුවන්ද? රෙහාන්ට පෙන්නන්න. ඔය හරිම කියුට් මෙතන. අහිංසක සියුමැලි එයට ඉඩ දුන්නාය. පැය කිහිපයකට පසු ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය අවකාශය ගිනි ගත්තේය. ෂනේලි තම ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ එම ඡායාරූපය පළ කර මෙවැනි සටහනක් යොදා තිබුණි. මේ ඉන්නේ මගේ පෙම්වතා. ජනප්‍රිය YouTuber රෙහාන්ගේ පුංචි අම්මා. ඇය ඊටම ලාබාල වයසේදී රෙහාන්ව ලැබූ බව ඔබ දන්නවාද? මේ තරම් ලොකු රහසක් හංගගෙන සමාජයට මුහුණ දෙන මේ වීර මව පිටුපස ඇති ඇත්ත කතාව කුමක්ද? මේ පෝස්ටුව වෛරසයක්සේ පැතිර ගියේය. රෙහාන්ගේ කීර්ති නාමයට දැඩි හානියක් සිදුවිය. මිනිසුන් ඔහුව සහ සියුමැලිව විවිධාකාරයෙන් විවේචනය කරන්නට පටන් ගත්හ. රෙහාන් ගෙදර එන විට සියුමැලි සාලේ පුටුවක ගුලි වී දුරකථනයේ දෙස බලාගෙන ඉකිගසමින් අඬමින් සිටියාය. ඔහුට සියල්ල තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගියේ නැත. ඔහුගේ කෝපය උච්චතම ස්ථානයට පැමිණියේය. ඔහු වහාම ෂනේලිට කතා කොට සම්බන්ධය අවසන් කළේය. නමුත් දැන් මුහුණ දිය යුතු ප්‍රශ්නය ඊට වඩා විශාල විය. අම්මි, අඬන්න එපා. රෙහාන් ඇය අසල දනගසා ඇගේ කඳුළු පිසදෙමුවේය. ඔහුගේ හදවත වේදනාවෙන් පැලී යන්නක් මෙන් ඔහුට දෙනිනි. අපි මේකට එකට මුහුණ දෙනවා. මං හින්දා ඔයාගේ ජීවිතේ විනාශ වුණා පුතේ. සියුමැලි ඉකිගසමින් කීවාය. පිස්සුද අම්මි? ඔයා තමයි මගේ ජීවිතේ. ඔයා නැත්තම් මම නෑ. ඔහු ඇයව නැගිට්ටවා සෝෆාව මත වාඩි කරවිය. අම්මි, මට ඇත්ත දැනගන්න ඕනේ. සම්පූර්ණ ඇත්ත. ඇයි ඔයාට මෙච්චර තරුණ වයසින් මගේ තාත්තා මොකද වුනේ? සියුමැලි ගැඹුරු හුස්මක් ගත්තාය. වසර 20ක් තිස්සේ ඇය තම හදවතේ පතුලේම සිලකොරගෙන සිටි රහස එළියට දෙමීමට කාලය පෙමිණ තිබුණි. මම පාසල් යන කාලේ එයාට ආදරය කළා. ඔහු අපේ නගරයට අලුතින් ආපු කෙනෙක්. මට වඩා වැඩිමල්. එයා මට පොරොන්දු වුණා අපි ඉක්මනටම බඳිනවා කියලා. මම යාව විශ්වාස කළා. මට ඔයාව ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තම එයා කිව්වා ඒ ළමයා යාගේ නෙවෙයි කියලා. එයා මාව දාලා ගියා. සදහටම. මගේ දෙමෝපියෝ මාව ගෙදරින් එළියට දැම්මා. ගමේ නම කෑවා කියලා. මට හිටියේ ඔයා විතරයි පුතේ. මම ඔයාව බඩේ තියාගෙන ගාමන් ටිකක වැඩ කරලා මිනිස්සුන්ගෙන් බැනුම් අහලා සමහර දවස්වලට බඩගින්න ඉඳලා තමයි ඔයාව මේ තැනට ගෙනාවේ. ඇගේ කතාව අසමින් සිටි රෙහාන්ගේ දැසින් කඳුළු ගලා ගියේය. ඔහු තම මවගේ කැපකිරීමේ විශාලත්වය එදා පළමු වරට නිසියාකාරව වටහා ගත්තේය. ඔහු ඇයව තදින් බදා ගත්තේය. මගේ පුංචි අම්මා, ඔයා වීරවරියක්. මුළු ලෝකෙම ඔයාට විරුද්ධ වුණත් මම ඔයා එක්ක ඉන්නවා. දැන් බලන්න මම මේ සෙල්ලම වෙනස් කරන හැටි. පසුදා සවස රෙහාන් තම YouTube නාලිකාවේ සජීවී විකාශයක් ආරම්භ කළේය. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එය නැරඹීමට එක්ව සිටියහ. ඔහුගේ මුහුණේ තිබුණේ බියකි. ඔහු අසලින් බියෙන් නමුත් ශක්තිමත්ව සිව්මැලි වාඩි වී සිටියාය. ආයුබෝවන් හැමෝටම. රෙහාන් කතාව ආරම්භ කළේය. ගොඩක් අය මගේ අම්මා ගැන කතා වෙනවා නම දැක්කා. ඔව්, මේ ඉන්නේ මගේ අම්මා. මගේ පුංචි අම්මා. ඔහු සිව්මැලිගේ අතක් තදින් අල්ලා ගත්තේය. ඔව්, මගේ අම්මට මාව ලැබෙද්දි එයා හිටියේ පාසල් යන වයසේ. සමාජයේ ඇසින් බැලුවම ඒක වැරද්දක් වෙන්න ඇති. නමුත් මගේ ඇසින් බැලුවම ඒක තමයි මම මේ ලෝකේ දැකපු ලොකුම වීරකම. තාත්තෙක් නැතුව, නෑදායෝ නැතුව තනියම මාම හදාගන්න එයා විඳපු දුක, කරපු කැපකිරීම ඔයාලා කවුරුත්ම දන්නේ නෑ. එයාගේ තරුණ කාලේ එයාගේ හීන, එයාගේ හැම දෙයක්ම මන් වෙනුවෙන් නැති කරගත්තා. ඔහු සිව්මැලි දෙස ආදරෙන් බැලුවේය. සමාජය එයාක නරක කෙල්ලෙක් කියලා ලේබල් ගහද්දී එයා මගේ ලෝකේ හොඳම අම්මා වුණා. මම අද මෙතන ඉන්නවනම් ඒ මේ පුංචි අම්මා නිසා. එයා මගේ අම්මා විතරක් නෙවෙයි. මගේ හොඳම යාළුවා. මගේ ගුරුවරිය.
මගේ ආරක්ෂකයා, මගේ හැමදේම. ඔහුගේ කතාව අවංක විය. එය කිලින්ම මිනිස්සුන්ගේ හදවත්වලද කතා කළේය. සජීවී විකාශයේ කමෙන්ට් සෙක්ෂනයේ මුලදී වෛරී පණිවිඩවලින් පිරී තිබුණද රෙහාන්ගේ කතාව ඉදිරියට යත්ම එය ආදරය, ගෞරවය සහ සහයෝගය පළ කරන පණිවිඩවලින් පිරී ගියේය. විකාශය අවසන් වූ පසු රෙහාන් සියුමලි දෙස බැලුවේ ජයග්‍රාහී සිනහවකිනි. සියුමලිගේ දෑසින් ගලා ආවේ සතුටු කඳුළුය. ඇය වසර ගණනාවක් තිස්සේ දරාගෙන සිටි විශාල බරක් හිතින් නිදහස් වූ වාසේ ඇයට දැනිනි. ඔයාට ගොඩාක් ස්තුතියි පුතේ. අය ඔහුගේ අත සිම්බාය. රෙහාන් ඇගේ උරහිස වටා අත දමා ඇයව තමා වෙතට ලං කරගත්තේය. මම ඔයාට ආදරෙයි මගේ පුංචි අම්මා. මමත් ඔයාට ආදරෙයි මගේ තරක පුතා. දින කිහිපයකට පසු කුණාටුව පහව ගොස් තිබුණි. රෙහාන්ගේ නාලිකාවට ලැබුණු සහයෝගය පෙරටත් වඩා වැඩි විය. බොහෝ සමාගම් තනි මවකගේ සහ පුතෙකුගේ බැඳීම තේමා කරජත් වෙළඳ දැන්වීම සඳහා ඔවුන්ට ආරාධනා කළා. ෂෙනේලිගේ කීර්තිනාමය පතුලටම වැටී තිබුණි. එදින රාත්‍රියේ ඔවුන් දෙදෙනා නිවසේ පිටුපස මිදුලේ තනකොළ මත ඇතිරිල්ලක් එලාගෙන අහස දෙස බලා සිටියහ. අහස පැහැදිලිය. දහස් ගණන් තරු දිලිසෙමින් තිබිනි. පුතේ, ඔයාට මතකද? ඔයා පොඩි කාලේ මගෙන් ඇහුවා අහසේ තියෙන ලොකුම තරුව මොකක්ද කියලා. සියුමෙලි ඇසුවාය. රෙහාන් සිනාසුනේය. "ඔව්. ඔයා කිව්වා ඒ මගේ පුතා කියලා. ඔයා තමයි මගේ ජීවිතේ පායපු ලොකුම තරුව රෙහාන්. ඔයා නැත්තම් මම අද කොහෙද කියලා මම දන්නේ නැහැ." රෙහාන් ඈ දෙසට හැරී ඇගේ හිස අත ගෑවේය. "නෑ අම්මි. ඔයා තමයි මගේ අහස. අහසක් නැතුව තරුවලට බබලන්න බෑ." ඕන් දෙදෙනා නිහඬව එකිනෙකාගේ උණුසුම විඳිමින් අහස දෙස බලා සිටියහ. ඒ නිහඬතාවය තුල වචන දහසකට වඩා දේවල් කියවුණි. ඔවුන්ගේ ආදරය ඕනෑම කුමන්ත්‍රණයකට, ඕනෑම චෝදනාවකට වඩා ශක්තිමත් බව ඔවුන් ලෝකයටම ඔප්පු කර තිබුණි. ඒ ගැඹුරු සෙනෙහස රාත්‍රී අහසේ දිදුලන තාරකාවලටත් වඩා සුන්දර විය. පුංචි අම්මා තම තරකා පුතාගේ ලෝකය ආලෝකමත් කරද්දී ඔහු ඇගේ ජීවිතයට ආරක්ෂාව සහ අභිමානය ගෙන දී තිබුණි.